යෙසායා 6 වෙනි පරිච්ඡේදයේදී ඔහු දකිනවා දෙවියන් වහන්සේ කොයිතරම් ශුද්ධ වූ දෙවි කෙනෙක්ද කියලා. උන්වහන්සේගේ අවටින් හිටිය සේරාපුරු මොරගසමින් කියනවා සේනාවල ස්වාමින් වහන්සේ ශුද්ධය 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 උන්වහන්සේගේ තේජසින් මුළු පොළව පිරී තිබේ කියලා. දෙවියන් වහන්සේ චරිතයෙන් කොයිතරම් ශුද්ධද ධර්මිෂ්ඨද කියන එක යෙසායා දැකපු ගමන් යෙසායා තුල සිදු වුණේ කුමක්ද? එක්වරම ඔහු Taman කොයි වගේ කෙනෙක්ද කියන එක තේරුම් ගන්නවා. "අහෝ මට දුක් වේ. මක්නිසාද මම අපවිත්‍ර තොල් ඇති සෙනගක් අතරේ වාසය කරන අපවිත්‍ර තොල් ඇති මිනිසෙක්" කියලා ඔහු කියනවා. මට විශ්වාසයි යෙසායා මේ දර්ශනය දකින තුරු ඔහු Taman ගැන මීට වඩා වෙනස් විදිහකට හිතාගෙන හිටියා කියලා. බයිබල් විශාරදීන් පෙන්වා දෙන විදිහට යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ මේ දර්ශනය දකින්නත් කලින් යෙසායා ඔහුගේ සේවය ආරම්භ කරලා තිබුණේ. පළමු පරිච්ඡේදයේ ඉඳලා 5 වෙනි පරිච්ඡේදය දක්වාම ඔහු මිනිසයන්ගේ පාපය හෙළිදරව් කර දෙමින් දේශනා කළා. 6 වෙනි පරිච්ඡේදයේදී තමයි ඔහුගේ අභිෂේකය සිදු වෙන්නේ. ඒ වගේම තමයි යෙසායා කියන්නේ රාජවංශයකින් පැවතීගෙන එන කෙනෙක්. ඔහුගේ පියාවන ආමොස් අමසියාගේ සහෝදරයෙක් කියලා යුදෙව් සම්ප්‍රදායේ සඳහන් වෙනවා. ඔහු කොයිතරම් ලොකු කෙනෙක් වුණත් tamun ගැන මොන විදියට හිතාගෙන හිටියත් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සැබෑ අත්දැකීමක් ලැබීමෙන් අනතුරුව අනුන් ගැන නොවේ tamun කවුද කියන එක ගැන සැබෑ අවබෝධයකට අවංක අවබෝධයකට පැමිණෙනවා. හොඳට මතක තියාගන්න. ඔබ නිතරම අනුන්ගේ වැරදි හොයන ඒ අයගේ වැරදි ගැන කතා කරන කෙනෙක් නම් මේ දෙවියන් වහන්සේගේ වචනයට අනුව මම අනිවාර්යයෙන්ම කියන්නම් ඔබට අවංක යාඥා ජීවිතයක් තිබෙන කෙනෙක් නොවේ. ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සැබෑ ලෙස කාලය ගත කරන කෙනෙක්වත් දෙවියන් වහන්සේගේ අභිමුඛය කියන්නේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් සැබෑ අත්දැකීමක් තිබෙන කෙනෙක්වත් නොවේ. මොකද දෙවියන් වහන්සේගේ අභිමුඛයේදී උන්වහන්සේ ඔබට හෙළිදරව් කරන්නේ ඔබ කවුද කියන එක ගැනයි. යක්ෂයා ඔබට හෙළිදරව් කරන්නේ අනුන් කවුද කියන එක ගැනයි. දෙවියන් වහන්සේගේ අභිමුඛයේදී උන්වහන්සේ ඔබට ඔබ ගැන හෙළිදරව් කරනකොට යක්ෂයා ඔබට අනුන් ගැන හෙළිදරව් කරනවා. එනිසා කවුරු හරි කෙනෙක් ඔබට වෙන කෙනෙකුගේ වැරදි අඩුපාඩු ඕපදූප පාප ගැන කතා කරනවා නම් මතක තබා ගන්න ඒ කෙනා සැබෑ කිතුණුවෙක් නොවේ යක්ෂයාගේ දූතෙක්. සැබෑ කිතුණුවෙක් කියලා කියන්නේ tamun ලබපු ගැලවීම ගැන දෙවියන් වහන්සේ කෙරෙහි අසීමිත ආදරයක් ඇතිව අනුන්ගේ වැරදි ගැන ඉවසන ඔවුන්ට ආදරය කරන සහ ඔවුන් ගැන විවේචනය කරනව වෙනුවට ඔවුන් ගැන යාඥා කරන කෙනෙක්. මතක තබා ගන්න. මේ වගේ දේශනා 100ක් ඇහුවත් කිසි දෙයක් සිදු වෙන්න යන්නේ නැහැ. 2026 වර්ෂයේ සැබෑ හැරීමක් අත්දකින්න නම් යෙසායා වගේ දේව අභිමුඛයේ සැබෑ අත්දැකීමකට ඔබ සූදානම් වෙන්න අවශ්‍යයි. ඒ සඳහා ඔබේ යාඥා පැදුරට එන්න.